ඔව් 100 වසක්. අවුරුදු කීයේ ගොඩක්ද? 100 ගොඩක්. දශකයක් කියන්නේ අවුරුදු කීයේ ගොඩක්ද? 10 ගොඩක්. හරි. දැන් අපි බලමු මේකේ මේ ටික එකින් එක පැහැදිලි කරගන්න උදාහරණ කිහිපයක් අරගෙන. දැන් බලන්න. පළවෙනි උදාහරණයට ගමු මේ වගේ වර්ෂයක්. 2019 කියන වර්ෂය. මට කියන්න 2019. අයිති 100 වසර. දැන් 2019 100 ඒවා කීයක් තියෙනවද? 20. 100 ඒවා හරියටම 20ක් තියෙනවද මෙතන? 20යි. එතකොට 100 වස කීයද එමනම්? 20ද? නෑ. තව අවුරුදු 19කුත් තියෙනව නේද? ඒ හින්දා අපි 20ට කීයක් එකතු කරනවා? 20ට අපි එකක් එකතු කරනවා. එතකොට 20ට එකක් එකතු වුණාම 100 වස එනවා කීයද? 21. දශකය මෙතන තියෙන්නේ 19නේ. එතකොට 19 මෙතන 10 ගොඩවල් කීයක් තියෙනවද? දෙකක්. සම්පූර්ණ එකක් තියෙනවා. ඊට පස්සේ තව 9ක් තියෙනවා. ඒ නිසා දශකයේ මේක කීයද? 2 මේ. එතකොට මෙතන 19 එතකොට අවුරුදු 10 ගොඩවල් එකකුයි තව 9ක් ගිහිලා තියෙනවානේ. ඒ නිසා දශකයේ කීයද වෙන්නේ? 2. එතකොට 2019 කියන්නේ ළමයි 21 වෙනි සියවසේ මොන දශකයේද? 2. කෙටි ක්‍රමය කියන්නේ ඒක ගන්න. ඔන්න බලන්න මේකේ කෙටි ක්‍රමයක් මතක් කරලා දෙන්නම්. ඔයගලන්ට ඔව් කියන්න. සර් 20 දාගෙන ඒක මැද්දේ. ඔන්න බලන්න මේකේ ඔන්න බලන්න 2019 දශකයේ සියවසය වෙන කෙටි ක්‍රමය. 20ට මොකක් කරනවද ළමයි? එකක් කරනවා. 20ට අපි එකතු කරනවා කීයක්ද? 1. 20ට එකක් එකතු කරනවා. එතකොට කෙලින් වෙනවා මොකද්ද? සියවස 21. 19නේ. මෙන්න මෙතන ඉලක්කමට එකතු කරනවා කීයක්ද? 1. ඒ කියන්නේ තුන්වෙනි ඉලක්කමට. තුන්වෙනි ඉලක්කමට අපි කීයක් එකතු කරනවද? 1. එතකොට එතන එනවා කීයද දශකය? 20 වන. නෑ දශකය. දෙවන දශකය කියලා එනවා. හරි. ඊළඟට බලන්න ඊළඟ අවස්ථාව. හරි දැන් මෙන්න මේ බලන්නකො අවසාන ඉලක්කම බිඳුව වුණා. මෙතන වර්ෂය දීලා තියෙනවා 2020. හරි. මට අග්‍රහ කියන්නේ දශකයේ සියවස 21 මෙතන ළමයි අවුරුදු කෙලින්ම 20කුයි තව 20ක් තියෙනවානේ. ඒ හින්දා මේ 20ට කීයක් අපි එකතු කරනවා? එකක් එකතු කරනවා. එතකොට ළමයි මේකේ සියවස 20ට එකක් එකතු වෙලා 21 වන සියවස. ඊළඟට ළමයි දශකය. දශකය ගන්නෙ කොහොමද? මෙතන ළමයි හරියටම අවුරුදු 20යි නේ තියෙන්නේ. ඒ කියන්නේ හරියටම 10 ගොඩවල් දෙකක් නේ. හරියටම තියෙන 10 ගොඩවල් දෙකක්. ඒතර 10 ගොඩවල් දෙකක් කියන්නේ එහෙනම් මොකද්ද දශකය? දෙක. ඒතකොට මේකෙදි එකක් එකතු කරනවද? නෑ. හැම වෙලේම එකක් එකතු කරන්නේ නෑ. මෙතන අගට බිඳුව තිබුණොත් මෙතෙන්ට එකක් එකතු කරනවද? නෑ. හරි. ඊළඟ අවස්ථාව බලන්න. ඊළඟ අවස්ථාවේ අපිට දෙනවා ඔන්න බලන්නකෝ. අගේ ඉලක්කම් තුනම බිඳුව. දැන් ඔන්න වැඩරලා ඉන්නවා නම් කියන්නේ. කියන්නේ 2000 වර්ෂය ආයිති දශකය හා සියවස. හරිම ලේසි. කෙලෙන්ම කියන්න පුළුවන්. කොහොමද ගත්තේ? 20 හරියටම ළමයි අවුරුදු කීයද? 100 ගොඩවල් 20යි. ඒ නිසා සියවස කෙලින්ම මොකද්ද? 20 වෙන සියවස. දශකයේ ළමයි මේ තුන්වෙනියට තියෙන ඉලක්කමට මොකක් කරන්න කිව්වද? 10ක් එකතු කරනවා. ඒතකොට 10ක් එකතු කරාම එනවා මොකද්ද? 10 වෙන දශකය. 20 වෙන සියවස 10 වෙන දශකය. හරි. දැන් පැහැදිලිද නීති ටික? හරි. තව ඕන ළමයි ටක් ගාලා අපි ගමු උදාහරණ ටිකක් පට ගාලා හදන්න මේක 1948 ටක් ගාලා කියන්නේ මේකේ සියවස 19 දෙකක් එකතු කරා 20 මට කියන්නේ 48 ටක් ගාලා කියන්නේ දශකය 4 ටිකක් එකතු වුණා 5 වන දශකයේ 20 වන සියවසේ 5 වන දශකය. හරි. මේක හදමු 2010 වර්ෂයේ ටක් ගාලා කියන්නේ මෙතන 20 එතකොට 21 වන සියවසේ පළවන දශකය. පළවන දශකය. 1800 වර්ෂයේ ටක් ගාලා කියන්නේ 100 18 වන සියවසේ දශකය මොකද්ද? 10 වන දශකය.